හායි ගයිස් ඉතින් ඔයාලට කොහොමද? ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් දාන වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ proxy server හදන හැටි. මේ වීඩියෝ එකේ විශේෂයෙන්ම කෙනාව ඉතින් මගේ වීඩියෝ එකට කමෙන්ට් කරපු කට්ටියට තමයි. ඒ වීඩියෝ එකට කමෙන්ට් කරපු කට්ටිය කිල්ලිම මම තමයි ඉතින් මේක අරන් ඉන්න තියෙන කරේ. හැබැයි ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව මේක සපෝට් කරන්නේ 1GB 2GB ෆෝන් තියෙන කට්ටිය නම් මේක හරියන්නේ නැහැ. මෙහෙම කරොත් ඉතින් ෆෝන් එකට තියෙන ආසාව අතහැර ගන්න වෙනවා. ඒ හින්දා 1GB 2GB දින කට්ටිය මේක කරන්නත් එපා. මේකත් ලැග් වෙනවා 4GB විතරත් මේ ෆෝන් එක ලැග් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉතින් බලන්න. මේක හදන්න ලින්ක් දෙකක් ඕන වෙනවා. ඒ ලින්ක් දෙක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ දෙකෙන් ඔයාලා ලොග් වෙන්න. පළවෙනි ලින්ක් එකේ තියෙන්නේ APK එක තියෙනවා. ඒකෙන් ගිහලා ෆයිල් එකක් තියෙනවා 190 ගානක් හරි 80 ගානක් හරි තියෙන. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ගේම් එක ඇතුළට යන්න ඕන. මේකම තමයි ඉතින් ඒක පේන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් කරන්න පෙන්නන්න බෑ. ඊට පස්සේ ඒකෙන් ලොග් වෙනවා Free Fire එකට. වෙන එකකට ලොග් වෙන්නේ තියෙන account එකේ ඉන්නේ නැහැ. මේ ටිකක් කරලා වෙයි ලැග් වෙනවා. ටිකක් කරලා ලොග් වෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදියට අනිත් එකේ වගේ එනවා. ඊට පස්සේ ඔතන ලොග් වෙන්න දෙන්නේ නැහැ ඔතනින් එහාට. ඒක වෙරිෆයි කරන්න ඕනේ. වෙරිෆයි කරන්න ඔතන උඩ ID එකක් පෙන්නනවා රතු පාටින්. මේ APK යට තියෙන එකේ link එකෙන් ගියපුවාම මෙන්න මේ වගේ එකකට එනවා. ඒකෙත් යට තියෙනවා unlock your කඩයක් තියෙනවා. ඒක ඔබලා ඊට පස්සේ ඔන්න වගේ කියනකොට ඒ ID එක ගන්න ඕන. අපි ගත්ත ID එක. ඊට පස්සේ ටිකක් වෙලා ගිහලා ඔතන next කියන එක දෙන්න ඕනි. ඒක බලාගෙන කරන්න ඕන. මොකද ඒක වෙන වෙබ් වලට යනවා අයින් පිටින්න. ඒක ටිකක් වෙලා යනකම් ඔහොම යන්න වෙනවා. ටිකක් ලැග් වෙන්න ගන්නවා. ඒක next කියන එක ඔබ යන්න ඕන. ඒක ඔබනම වෙන වෙබ් එකකට යනවා ආයෙ කට් කරලා ආයෙ ගන්න ඕනි. ඒක එක එක විකාරණ ආයෙ ක්ලෝස් කරලා ගන්න ඕනේ. උඩින් වෙන්නේ ඕක ගන්න ගන්න එපා. ඊට පළවෙනි එක යනවා. ඊට දෙවෙනි එකෙත් තිබුවාම ඉතින් ඒ වගේම තමයි. එක එක විකාර වෙන්නනේ ඕඩියනවා ඒවා ගණන් ගන්න එපා. ඉතින් එහෙම තමයි. ඉතින් එහෙම ටිකක් වෙලා යනකම් ඔය වගේ වෙන්නවා. ඉතින් ඒක මම හිතන් එනවා ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ දෙවෙනි එකත් ආවා. ඒ වගේම කරගෙන යනකොට ඉතින් 65ක් ඉතින් යනවා කොහොම ගියත්. ඊට පස්සේ අන්තිමට ඉතින් account එක verify වෙනවා. ඊට පස්සේ ඕක යනකම් ටිකක් වෙලා ඉන්න ඕනේ. පේනවනේ lag එක. ඊට ID එක පෙන්නලා එතන verify කියලා වැටෙනවා. ඕක ටිකක් වෙලා තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකට තමයි ඔක හරියන්නේ. ඊට පස්සේ ඔක ගන්නවා unlock with your account කියලා වැටෙනවා. පැය 2යි තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ගේම් එකට log වෙන්න ඕනේ. ඒක ඉතින් කලින් වගේ තමයි. ඊට පස්සේ නේ ඔක close කරලා ඔක්කොම කරලා ගත්තාම ඉතින් ෆිල්ම් මොන වගේ ඉතින් පෙන්නනවා. ඉතින් ඒක ලැග් වෙනවා. ඒක ගණන් ගන්න එපා. මම ලොග් වෙලා දෙන්නේ තමයි මේ වගේ කිට් එකක් වලින් නැත්තම් බෝට් කිට් එකක් තියෙන්නේ. ඒක එක විකාරනවා ලැග් වෙනවා. ඉතින් මම වගේ තමයි ඉතින් හදපුවාම තියෙන්නේ. ඔක්කොම තියෙනවා. සම්පූර්ණ ඉතින් ඔයාලා කැමති හැමදේම තියෙනවා. ඉතින් ගේම් එකට මේටක් කාලා කාපු හැමදේම තියෙනවා. ඉතින් ලෝල් උප්පැගරි වෝ ගන්න ඔක්කොම තියෙනවා. ඩයමන්ඩ් තියෙනවා. හැබැයි ඩයමන්ඩ් වලට මුකුත් කරන්න නම් බෑ. ඒ නිසා ඩයමන්ඩ් වල මුකුත් කරන්න හදන්නත් එපා. account එක බ්‍රෑන්ඩ් වෙනවා. ඒක රික්මන්ට්ම මේ කම්ම ඉතින් තියෙනවා. ඉතින් වාසියක් තමයි. ඉතින් අය අලුතෙන් එන ඉවෝ ගන්න එක තියෙනවා. අපේ සර්වර් එකකට ආවේ නෑ. මාත් එක දැනුයි දැක්කේ. ගමුතු රුක් එකක් තියෙනවා. ඒකත් ඉතින් සම්පූර්ණයි. ඉතින් ඒකත් ඉතින් දැන් මම පෙන්නට හැටි ඉතින් ඒකත් තරමුදු මූවි එකක් තියෙන කොටියක් ඒකත් ගන්න එක අයිතින් කම්පියුටර් වලින් එකක් තියෙනවා. එජ් එක සවුන්ඩ් වර්ග දෙකකට තියෙනවා. රිමෝට් එක නම් කොල්ටියක්. ඒ මූට් එක ඉතින් ඔයාලට මේ විදිහින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ලස්සනක් තියෙනවා. මේ ගේම් ඉතින් හැමදේම තියෙනවා. ඉතින් ඔය ගන් රිවෝල්ට් එක පැත්තට ගිහපුවාම ඉතින් ආපු එව්වක් තියෙනවා. ආපු නැති එව්වක් තියෙනවා. දැකලවත් නැති ස්කින් ද ඔක්කොම තියෙනවා. ඒත් ඉතින් වාසියක් තමයි. ඉතින් ඔය මොනවද ප්ලේ කරන්න නම් ගන්න බෑ. ඉතින් අර ලස්සනට වීඩියෝ හදන කට්ටිය නම් ඉතින් හොඳයි. ඉතින් ඕක එහෙනම් ඉතින් අතට ගෙන ආපු වීඩියෝ එකත් ඉතින් මෙතනින් නතර කරන්න වෙනවා.
ඒ වගේ තමයි ඉතින් ප්‍රොක්සි සර්වර් එකක් ඉතින් අඩු කාලයකින් ඉක්මනටම හදාගන්නේ. ඒකත් ඉතින් ඔයාලට දැන් හදාගන්න පුළුවන් ඇති. එහෙම හදාගන්න බැරි වුණොත් කමෙන්ට් එකක් දාන්න වැරදි තැනත් එක්ක ඒකයි කියලා දෙන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ඔයා ඉතින් මගේ channel එකට අලුත් අය නම් ඉතින් subscribe කරලා like පාරක් දාන්න. ඉතින් මේකේ වීඩියෝ ඉතින් හැමදාම ගේන්න පුළුවන් එතකොට. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. මේ වගේ වීඩියෝ එකකින් ඉතින් ආයෙ හම්බ වෙමු. එහෙනම් ඉතින් ඔයාලට සුබ දවසක්.